ඩිග්‍රී එකේ මොනවද උගන්වන්නේ කියලා කිව්වොත් එහෙම ඔයාට පළවෙනි අවුරුද්දේ මේකේ අපි ඉන්න කාලේ නම් අපිට එක්සෑම්ස් තිබෙන එකම එක එක්සෑම් එකක් ඔය තිබ්බා. ගොඩාක්ම මේකේ යන්නේ ප්‍රොජෙක්ට් බේස් තමයි. ඔයාලව ඉවැලුවේට් කරන්නේ, ඔයාලව පාස් කරන්නේ, ඔයාලට උපාධිය ලබා දෙන්නේ ප්‍රොජෙක්ට් බේස් තමයි. ඔයාලගේ හැකියාව මයින්නේ. ඉතින් මේක පළවෙනි අවුරුද්දේ ක්‍රියේටිවිටි සහ ප්‍රොඩක්ට් එකක් ඇඳුම්නේ අපි මේ ඩිග්‍රී එකේ අපි ඉනිපදවන්නේ විලාසිතා නිර්මාණය. ෆැෂන් ඩිසයිනර් තමයි මේකේ මේන් ෆෝකස් එක, ජොබ් ප්‍රොෆෙෂන් එක. ඒක ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඔයාව හැඩගස්වන්නේ කොහොමද කියන එක අවුරුදු 4 පුරාවටම ඔයාට දැනුම ලබා දෙනවා. ඔයාත් ඉගෙන ගන්න ඕනි. එහෙම තමයි යන්නේ. පළවෙනි අවුරුද්දේ සිට අවසාන අවුරුද්ද දක්වා ඇඳුම් මහන්න ඔයාට තියෙනවා. පළවෙනි අවුරුද්දේ ගාමන්ට් එකක පාර්ට් එකක් වෙන්න පුළුවන්. ඒතර සමහර කට්ටිය මම අහලා තිබ්බා මේක මේ ඇඳුම් මහන්න පුළුවන් වෙලා තියෙන්න ඕනිද ඔයාලා කැම්පස් එක ඇතුළත් වෙනකොට. එහෙම එකක් නැහැ. සාමාන්‍යයෙන් මැෂින් එකක් මහන මැෂින් එකක් ඔපරේට් කරනවා කියලා කියන එක රොකට් සයන්ස් එකක් නෙවෙයි. හරිම ලේසි මහන මැෂින් එකක් ඔපරේට් කරන්න. මම කියන දේවල් ඇග්‍රෙසිව් විදිහට ගන්න එපා ඔයාලා. ඉතින් සමහර කට්ටිය හිතනවා මේවා පුළුවන් වෙලා තියෙන්න ඕනි කියලා. එහෙම දෙයක් නැහැ. ඔයාලට ඕනි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. සහ මේක කොහොමද ඔපරේට් කරන්නේ, මහන්නේ කොහොමද, මැහුම් වර්ග මොනවාද, මොන විදිහේ මැහුම් වර්ගද අපි ඇප්ලයි කරන්න ඕනි. මේ හැම දෙයක්ම ඔයාට කියා දෙනවා. ඒව වැඩි දුර ඉගෙන ගැනීම වාසතු දෙයක්. ඒ නිසා මහන්න පුළුවන් වෙලා එන්න අවශ්‍ය නැත. ඔයාට මහන්න උගන්වනවා කැම්පස් එක ඇතුළේදී. ඉතින් මහන්න තියෙනවා ඇත්තටම මේකේ. ගාමන්ට් එකක පාර්ට්ස්, ඒ වගේම සම්පූර්ණ ගාමන්ට් එකක් මහන්න. ඒ වගේම අවුරුදු 4 අවසානයේ කලෙක්ෂන් එකක් මහන්න ඕනි. ඒ කලෙක්ෂන් එකේදී ඔයා ගාමන්ට්ස් 6ක් මහන්න ඕනි. ඉතින් ඒවට ඉන්ඩස්ට්‍රි සපෝට් එක ඔයාට ගන්න පුළුවන් ඔයාගේ ඉන්ටර්න්ෂිප් එක හරහා. ඒක ඔයාගේ ටැලන්ට්ස් මත තීරණය වෙන දෙයක්. ඔයා කොහොමද මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ, ඒ දේවල් එක්ක. මම කියන්නම් ඉන්ටර්න්ෂිප් එක ගැනත්. මම පළවෙනි අවුරුද්ද ප්‍රොජෙක්ට්ස් යන්නේ, දෙවෙනි අවුරුද්දත් ප්‍රොජෙක්ට්ස්, ඒ වගේම ඉන්ඩස්ට්‍රි බේස්ඩ් ප්‍රොජෙක්ට් යනවා. ඉන්ඩස්ට්‍රි එකත් එක්ක එකතු වෙලා කරන ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. මේක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන් කෝස් කන්ටෙන්ට් එක. ඒ නිසා මම කෝස් කන්ටෙන්ට් එක මෙන්න මේකයි නිශ්චිතවම මේකයි කියලා මම කියන්න යන්නේ නැහැ. මහන්න තියෙනවා. ඇඳුම් තියෙන්නේ. දෙවෙනි අවුරුද්දේ ඔයාව බෙදනවා ෆැෂන් හෝ ටෙක්ස්ටයිල් කියන ෆීල්ඩ් දෙකට. ඒ කියන්නේ ඔයා රෙදි ඩිසයින් සහ ෆැෂන් ඇඳුම් ඩිසයින් පැත්තට ඒක ඔයාට තීරණය කරගන්න පුළුවන්. ඩිග්‍රී එක ඇතුළු වුණාට පස්සේ තමන්ගේ දක්ෂතාවය තියෙන්නේ මොන පැත්තටද කියලා තීරණය කළා. ඒ වගේම ඉන්ටර්න්ෂිප් එක ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. ඉන්ටර්න්ෂිප් එක කියන්නේ ඔයාට ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට ඇතුළත් වෙන්න අවස්ථාවක් හදලා දෙනවා. තුන්වෙනි අවුරුද්දේ මාස 6ක් හෝ 8ක් ඊට වැඩි වෙන්න පුළුවන්. මේක අවමේ මාස 6ක්. මොකද අපි ඉන්න කාලේ අපි අවුරුද්දක් විතර වගේ ඉන්ඩස්ට්‍රි එකේ හිටියා. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන් අවුරුද්දෙන් අවුරුද්ද. ඒක නිශ්චිත නැහැ. හැබැයි අනිවාර්යෙන් ඔයා ඉන්ඩස්ට්‍රි එකට යනවා. ඉන්ටර්න්ෂිප් එකක් මේකේ ඔෆර් කරනවා. ඒක ඔයා කැම්පස් එකට ඇවිල්ලා ඉන්ටර්විව් කරලා ඔයාව කැම්පස් එකට මෙනවා. ඉන්ඩස්ට්‍රි එකකට ඉන්ඩස්ට්‍රි එකෙන් ඇවිල්ලා කම්පැනිස් වලින්